හලෝ ඉතින් මං අද ආවේ මගේ බර්ත්ඩේ එකකට හම්බුණු ගිෆ්ට් එකක් අන්බොක්ස් කරන්න. ඒක ලස්සනම ගිෆ්ට් බොක්ස් එකක්. ඒක මං දැන් අන්බොක්ස් කරන්න. මගේ බර්ත්ඩේ එකකට තමයි මට මේක හම්බුනේ. ඉතින් එයා මට මෙන්න මේකක් ලියලා තිබ්බා. අපි දැන් ඒක අන්බොක්ස් කරමු. ඒ බොක්ස් එක නම් ටිකක් ලොකුයි. ඒක ටිකක් බරයිත් එක්ක අපි ඒක කඩලා බලමු මොනවද තියෙන්නේ කියලා. පැත්තක් අන්බොක්ස් කළා. ඉතින් අනිත් පැත්තත් අන්බොක්ස් කරලා වව්! හරිම ලස්සන ගිෆ්ට් බොක්ස් එකක්. මුලින්ම අපිට තිබ්බ චොකෝනට් රෙක්ස්බෙරි චොක්ලට් එකක්. ඊට පස්සේ තව චොක්ලට් එකක් තිබ්බ ඔරෙන්ජ් එකකින්. ටිප් එකක් අනේ. පර්ෆියුම් එකක් තිබ්බ ගෝයා රෝස් එක. ස්ටික් එකක් මන්චි චොක්ලට් එකක්. මෙන්ටෝස් කලර් බිස්කට් එකක්. ඒකේ වැනිලා ෆ්ලේවර් එක. මං හරිම ආසයි බිස්කට් ගන්න. මේකත් ඒ කාලා ෆ්ලේවර් එකේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් කාලා බිස්කට් එකේ. ස්ටේෂනරිස් වල තිබ්බා ඔක්ස්ෆර්ඩ් mathematical instruments jelly stick 3ක් එවලා තියෙනවා. පාට 3කින් කලවන්න එකක් තියෙනවා අපිට. ඒකත් හරිම සුවඳයි. චොකෝ බයිට් එකක්. චිලි චොක්ලට් එකක්. ටොෆීස් තියෙනවා මේකේ. පෙබල්ස් එකක්. පොපිට් එකක් තියෙනවා. චන්කි චක් එකක් තියෙනවා රෙක්ස්බෙරි එකෙන්. ලස්සන අම්බ්‍රෙලා එකක් තියෙනවා. මල් ලස්සන එකක්. මටත් දැන් මේ අම්බ්‍රෙලා එක ගන්න ඕනේ කියලා හිතියේ. දැන් මෙතන ටිෂු එකක් තියෙනවා. ටිෂු පොකට් ටිෂු එකක්. ලස්සන හෙයාර් පින්ස් තියෙනවා. රතු පාටට තියෙනවා. චුටි නෝට්බුක් එකක් තියෙනවා. ඒක ලස්සනයි. කරෙක්ෂන් පෙන් එකක් තියෙනවා. රෝස පාට එකක්. එයා දීලා තියෙන කම් ස්ටේෂනරි බඩ. මේ තියෙන පෙන්ස් ටිකක්. එයා දුන්න. මැංගෝ ටෙක්ස්ට් ලයින් එකක්. අම්මෝ ඒ කවර් එකේ බුක් එක පාරම ලස්සනයි. ස්ක්වයර් රූල් බුක් එකකුත් තියෙනවා මේ බොක්ස් එකේ. හරිම ලස්සනයි. බයි බයි. ඉතින් මෙහෙම තමයි මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක අන්බොක්ස් උනේ.